A surprising number of Buddhists in the West are Jewish. They even have a name, Jubus. In statistic, roughly a quarter of non-Asian American Buddhists in the US are Jews. දැක්ක දෙයක් කිව්වා මේ ඇමරිකාවේ ඉන්න මේ නන් ඒෂියන් බුඩිස් කියලා කියන්නේ ඊසාන දෙක පැත්තෙන් ආපු නැති මේ පැත්තෙන් ඉන්න අයගෙන් 100 කියන්නේ 4න් ගම 125ක්ම ඔක්කොම ජූයිෂ් අය. ඒ කියන්නේ මේ යුදෙව්වා. කන්ටෙන්ට් එක බලුවොත් මේගොල්ලෝ කතා කරලා දෙන එකකින් තියෙන ධර්මය ගැන කතා කරනකොට හරිව දැන් සමහර ඒවා දැන් අපි දන්නවනේ කීපාර අපි කතා කරන ඒවා තිබුණානේ ඔය ක්‍රිස්තියානි ආගමේ සමහර ඔය බයිබල් එකේ සමහර පොත් වර්ගයක් එළියට දාලා නැහැ. ඊළඟට ඒ වගේ ඒවා තියෙන හින්දා දැන් ඒවා ඇත්තටම මේ පරිබාහිරිකව මනසින් කරන විශ්ලේෂණ ටික ඒවා ටික දැන් හැමෝම කරනවා. අපි විතර නෙවෙයි ස්කෝලර්ස්ලා කරනවා. දැන් අර අපි දැන් මම අර එදා දාපු ක්ලිප් එකේ දැක්කනේ අර ප්‍රොෆෙසර් කෙනෙක් ඒ කියන්නේ ලේඩි කෙනෙක් එයාත් කතා කරලා බලලා එයා බලලා කියන්නේ මේ කියන්නේ මේ ජුඩේෂියම් එකේ මේ ඇත්තටම රූට් එකට ගියොත් කරන්න තියෙන මේ අර මෙඩිටේෂන් කරලා ඒ වගේ ඒ පාත් එකක් තියෙනවා. ඒ පාත් එක කිය නෑ කියන එක. ඉතින් ඒක ඒ වගේ කියන එකද මම මේ පොඩ්ඩක් සංක්ෂිප්ත කරලා මම කියන්නේ පොඩ්ඩක් අර ඕගොල්ලන්ට තියෙනවා නම් පොඩි මේකක් ඒකට හරියන්න අපි කතා කරන්නේ දැන් ඒවා සම්මුති ලෝකයට අවශ්‍ය දේවල් ඒ කතා කරන්නේ ඒගොල්ලෝ. දැන් මම මේ ගොඩක් ටාගට් කරන්නේ සම්මුති ලෝකයේ තියෙන ඒ සංකල්ප වලටත් ඒවටත් නෙමෙයි ඒවා තමයි මෙතෙන්ට ගේන්න වෙන්නේ. මොකද ඒවා තමයි මේගොල්ලෝ මේ කතා කරන්නේ. නමුත් මම ගොඩක් ෆෝකස් කරන්නේ ඒකට යටින් තියෙන ඔය අර අපේ මේ පරම සත්‍ය කියන එක තමයි මේගොල්ලෝ හොයන්නේ කියන එක හේතු ගන්න තමයි මම ඒක කරේ. ඒකයි මම කිව්වේ අර මේ පරම සත්‍ය කියන තැන තමයි මෙතන හේතුව කියලා. දැන් ඒකෙන් මට පේන එකක් තමයි ඒක උද්දීපනය වෙන්න මේක ඇත්තටම මේ ඔය ආගම් වල ගහගන්න එක නැති වෙන්න ඕනේ ටික ටික. ඔය එකපාරටම තියෙන එක නෑ. අපේ ජෙනරේෂන් එකේ නේ තව ජෙනරේෂන් 4කින් විතර වෙන්නේ නැති. නමුත් ඒ වුණත් මේක සිද්ධ වෙගෙන යන එකක්. ඒකට මේ පොඩ්ඩක් තව ටිකක් ඒකට මේ උදව් වෙන්න තමයි මම මේ කතා කරේ. ඉතින් ඒකයි මම හිතුවේ දැන් කොහොමද ඕගොල්ලෝගේ අදහස දැන් අර මේ ගිය සුමාන දෙකට මම එකතු කරා අර මේ අපි පරණ කරපු අර මෙඩිටේෂන් සෙෂන් එක. මොකද මට තේරුණා හැමෝටම ඒක හරියට හොඳට අල්ලලා යනවා. අනිත් එක ඒක හරි ප්‍රයෝජන. මේ මෙඩිටේෂන් කරපු ටික මේ මට මේ දෙන්නෙක්ම ලියලා තිබුණා. මට මෙතනින් එහාට මොකද කරන්න ඕනේ? මම මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා ඒ වගේ විස්තර අහනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මේකේ හොඳම ප්‍රතිඵලය. ඒ නිසා මම හිතුවා ඒක ටික ටික අපි තව ටිකක් උද්දීපනය කරන්න මේ ප්‍රැක්ටිස් එක ඒගොල්ලන්ට උදව් කරන්න. ඉතින් මේ තව එක්කෙනෙක් අහලා තිබුණා මේ අතර මෙයා මට කතාත් කරා මේ නිව් ජර්සි වල ඉන්න කෙනෙක් වෙනම මේව කළා මේ ඒකේ දැන් මේ අපි මේ භාවනාව කරගෙන යනකොට මේ වෙන කරදර ඒ කියන්නේ දැන් මොකක් හරි ආසනේ මේ ඒ කියන්නේ මේ ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න කියලා. ඒව නවත්තන්නේ කොහොමද? මම එයාට කිව්වා ඇත්තටම මේ එක එක්කෙනාට එක විදිහට වෙන්නේ. ඉතින් ඒකින්ද ඕක කියන්නේ එකතු කරලා කියන්න බෑ මේකට මේ වෙලාවට මෙහෙම කරන්න මේ වෙලාවට මෙහෙම කරන්න කියන එක ඒක ඇත්තටම හරිත් නෑ එහෙම කියන එක. මොකද එහෙම වුණාම වෙන්නේ ඒ භාවනාවට යන්න ඉස්සෙල්ලම ඒගොල්ලෝ මේ බාධක ගැන කල්පනා කරනවා. දැන් එයා කියලා තිබුණෙත් මේ වගේ බාධක එනවා ඒවට කොහොමද වැඩ කරන්න කියලා කියන්නේ කියලා. දැන් මම එයාට විශේෂයෙන්ම කිව්වේ මම මේ භාවනාව මේ අර ඔයගොල්ලෝ හිතන සාමාන්‍ය භාවනාවක් වගේ එකක් නෙමෙයි මම මේ කියලා තියෙන්නේ. මොකද සාමාන්‍ය භාවනාවක අපි හිත අපි හිතවිලි එනවා ඒ වයින් කරගන්න ඕනේ. ඒ වගේ අපි ක්‍රියාකාරකම් ගොඩක් කරනවා භාවනාව කරන ගමන්. නමුත් මෙතන භාවනාව කියන්නේ ඇත්තටම මේ භවය අවසන් කිරීම. භවය අවසන් කරන වෙලාව මේ භවය අවසන් කරන්න වාඩි වුණාට පස්සේ ආයි භවය ගැන හිතන්න ඕනේ නැහැ. භවයට එකතු වෙන්න හොඳ නැහැ. ඒකෙන් හින්දා මම එයාට මේක දැන් කිව්වා මම මේක ඩිස්කස් කරන්නම් කියලා. එයාගේ මේ ඔය ක්වෙස්චන්ස් ආපු නිසා මම මේකයි මේ කියන්නේ විශේෂයෙන් පොදුවේ මේ භාවනාවට වාඩි වෙලා කකුල් රිදෙනවද ඇඟ රිදෙනවද කියලා තේරෙනවනම් ඒ කියන්නේ තමන්ගේ ඇඟ සැහැල්ලු නැහැ. ඉස්සෙල්ලා යර ඇඟ සැහැල්ලු කරන දේ කෙරෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ ඇඟ සැහැල්ලු කරලා අර ඇඟේ බර ඔක්කොම අයින් කරාම තමන්ටම දැනෙවි නිකන් තමන්ගේ ඇඟ ඇතුළ ඇඟ කියන එක බොහොම මේ කූල් දෙයක්. මම නිකන් මේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්. يعني බොහොම සනීප දෙයක් මේක මේ තද කරගෙන ඉන්න ඕන එකක් නෙමෙයි.
ඉතින් ඒ ටික අතහැරියා නම් ආයි කකුලේ අමාරු අරමුව ආවට ඒව දැනෙන්නේ විදියක් නැහැ. මම කියන්නේ දැන් ඒවට මේ ප්‍රතිකර්ම කරන්න ඕනේ නැහැ මෙතන මේ අපි සටනක් නෙමෙයි භාවනා කරනවා කියලා කරන්නේ. භාවනා කියලා කරන්නේ අතාරින එක. මේ කියන්නේ තියෙනේම අයින් කරන එක. ඒක ඇත්තටම මේ භවාංගය මේ ඇත්තටම. දැන් අපි අහලා තියෙනවා දැන් මේක මම මේ ලොකුවට කිව්වට මේ අපේ සාමාන්‍ය ජීවිතය ගැන කතා කරනකොට ඔය භවාංගය කියලා කිව්වට මේක හරියටම ඉතාම මිලකියුස් ලෙවල් එක. කියන්නේ බොහොම සූක්ෂම ලෙස කිව්වොත් අර බුදුහාමුදුරුවෝ අභිධර්මයේ කියලා තියෙන අර මේ තිතියයි ඊළඟට භවයයි ඊට පස්සේ පවාංගයයි භංගයයි ඔය කියන එකට යනකම් අපි නිකන් ඉන්න එකයි තියෙන්නේ. අපි ඇඟ සැහැල්ලු කරලා හිත සැහැල්ලු කරලා අපේ එළඹගත් සිහිය අර ගෝචර කරගන්න සංඥා ටිකත් ඔක්කොම නැති වෙලා යනකම් ඔය ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒකට සටන් කරන්න දෙයක් නැහැ. ඒකට කරදර එනවයි කිව්වොත් කරදරේ කියලා හිතපු ගමන් අපි භවයට එකතු වෙනවා. ඒ නිසා කරදරයක් කියලා හිතන්න එපා. හැම එකක්ම කරදරයක් නෙවෙයි කියලා හිතන්න. දැන් මම මෙහි භාවනා කරන අයට මම භාවනා කරන තැන ඇත්තටම මේ එයාපෝට් එක ළඟ ඉන්නේ. සාමාන්‍ය භාවනා ටිකක් කියලා යනකොට ප්ලේන් එකක් යනවා උඩින්. සද්ද දාහෙට. එනේ ගොඩක් එයා ලෑන්ඩ් කරනවා වගේ. මම ඒකින්ද භාවනා පටන් ගන්නකොට ඉස්සෙල්ලාම ඒගොල්ලන්ට මම කියනවා මේ අපි දැන් මෙතන එයාපෝට් එක ගාව ඉන්නේ. මෙතන මේ ප්ලේන් යනවා. ඒ ප්ලේන් යන එක මේ ඔයගොල්ලෝ නිකන් කරදර කරගන්න එපා. ඩිස්ටර්බ් එකක් කියලා හිතන්න එපා. ඒ තමයි අපේ ඒන්ජල්ස්ලා. මේකට ඒන්ජල්ස්ලා කියවන තේරෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට උදව්වක් කරන්නේ. මොකද ඔයගොල්ලෝ එහෙම එකක් ආපු ගමන් ඔයගොල්ලන්ට හිත ගියොත් එතෙන්ට ඒ සද්දෙත් එක්ක හොඳට කල්පනා කරලා සද්දේ අඩු වේගෙන යනකොට ඒකත් එක්කම ඒකත් ෆලෝ කරගෙන ගිහිල්ලා අර නිහඬ නිසසල තැනට යන්න. එතකොට ඒක බාධාවක් නෙවෙයි. එහෙම කරලා තමයි මම මේකලට කියන්නේ. ඒ කියන්නේ එතකොට දැන් මේ හැමෝටම මම දැනගන්නත් ඒ කියන්නේ මේ භාවනාව ගැන ප්‍රශ්න අහන අයට ඔක්කොමත් එක්ක ඇත්තටම අපි මෙතන කරන්නේ මේ අර එන ඕනම සාමාන්‍ය සිතවිල්ලක් වුණා. පොඩි ඩිස්ටර්බන්ස් එකක් වුණත් ඒකත් අතහැරෙන හැටි බලන් ඉන්න එකයි තියෙන්නේ. මේ එක කාලයක් තිබුණා ඔය අපි මේ පන්සලේ ගාව ඉන්න එහපත් නේබ කෙනෙක් ඉන්න බල්ලෙක් ඌ බොරනවා. දැන් ඒක මේකට කරදරයක් වගේ තිබුණා. ඉස්සෙල්ලා තිබිලා තියෙනවා මම දැන් මම පටන් අරගෙන ටිකක් කල් ගියාට පස්සේ ඌ බල්ලා බොරන එක නෑ දැන්. කොහොමද බල්ලා බොරන්නේම නෑ බල්ලා නැද්ද දන්නෙත් නෑ. මොනවද දන්නේ කොහමද ඒ වගේ දැන් හැම ඩිස්ටර්බන්ස් එකම ගන්න එපා මේක මේ දැන් මට මේක කරදරයක් කියලා. එහෙමනම් ඒ කියන්නේ තමන් ඒකට ගැටෙනවා. ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්නනේ මෙතන අපි මේ භාවනාවට වාඩි වෙන්නේ. මේක හරි ඒ භාවනාව කියන එක හරීම මේ අර විවේක ගන්න අවස්ථාව. ඒ කියන්නේ අපි වැඩක් කරලා මොකක් හරි කරලා ඇවිල්ලා ගෙදර පුදිය ගන්නවා. හරි ඇඳට ගිහිල්ලා බුදිය ගන්න වෙලාවේ හරි ඉන්න ඒ නිහඬ නිස්සසලව ඒ කියන්නේ අපි සැහැල්ලු කරගන්නවනේ ඇඟ. ඒහා සමානව අපි ඉස්සලා සිත සැහැල්ලු කරගන්න. ඊට පස්සේ සිත සැහැල්ලු වුණාට පස්සේ සිත සැහැල්ලු කරනවා කියලා මම කියන්නේ නැහැ මොකක්වත් ඔයගොල්ලෝ දන්නවා ඉතින් භාවනාවේ මම කියනකොට කවදාවත් හිත ගැන කතා කරන්නේ නැහැ මම කියන්නේ කෙලින්ම අධ්‍යාත්මේ ඒ අර හිත නැති තැන එළඹගත් සිහිය විතරක් ඉතුරු කරලා තියෙන. ඒ කියන්නේ සිතවිලි දෙකක් අතර තියෙන ඉඩස. ඒ ටිකට විතරක් අවධානය යොමු කරගෙන හිටියනම් එතන තමයි Tamanට ඉතුරු වෙන්නේ. එතනත් ඊට පස්සේ දැන් සිතවිලි ඔක්කොමත් නැති වුණාට පස්සේ ඊට පස්සේ යට තියෙනවා තව දේවල්. ඒවට තමයි අර සංයෝජන කිව්වේ. ඒවා අපි දන්නේ නැහැ. අපිට වැඩි පේන්නේ නැහැ. ඒවෙන් තමයි ඔය හිතවිලි එළියට එන්නේ සමහර වෙලාවට. අපි අර කිව්වනේ ඔය පාරේ ඔය ඉස්සෙල්ලක පාරක අපි කතා කරනකොට කිව්වේ අර මේ ආයතන 6 කියන්නේ ඒවා ඇත්තටම දොරවල්. ඒ ద్వාර කියන්නේ ආයතන 6න් උඩින් තියෙනව එළිය ඇතුළටත් යනවා. හැබැයි ඇතුළේ තියෙනවත් එළියට දානවා. දැන් විශේෂයෙන්ම ඔය අපේ සිත කියන මේ ඇතුළෙන්ම තියෙන ඒ ස්වභාවය ඒ ඊටාම ද්‍රව්‍යමය නොවන ස්වභාවය ඒ ස්වභාවය තුලින් ඇතුලෙන් තියෙන ඒවා එන්නේ අර අපේ ඇතුලේ තියෙන සංයෝජන වලින් එකතු වෙලා තිබිච්ච අර කහට ගෑවිලා තිබිච්ච ඒවා ටික එළියට එනවා. ඒවා ටිකත් යන්න අපි වාඩිලා ඉන්නවා. ඒක කරන්නේ ඒවා යන හැටි බලන් ඉන්නවා. දැන් ඒවා යනකොට දැන් කියන්නේ මේක කාමච්ඡන්ද මේක ව්‍යාපාද එහෙමම කියන්නේ නැහැ. තමයි සතු වෙනව තමන්න තේරෙනවා යම් කිසි හත වෙලා අල්ලගෙන හිටපු ගතියක් නැති වෙලා යනවා. ඒකලත් නැති වෙලා යන්න ඉඩ දෙන්න ඕන.
ඒ ඉඩ දෙන එක තමයි මෙතන මේ කරන්න ඕනේ. එතකොට මේක මේ පහසු දෙයක්. මේක වාඩි වෙන්න ඕනේ මම මේ ඉන්නේ සැහැල්ලු වෙන්න කියලා. නැත්නම් මේක මේ මම පැය භාගයක් භාවනා කරන්න ඕනේ මේක කරන්න ඕනේ හැමදාම කියලා මහන්සි වෙගෙන කරදරයක් විදිහට ගත්ත ගමන් ඉතින් ඒ වෙලාවට ඉතින් ප්‍රශ්න එනවා තමයි. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම කියන්නේ ඉතින් ඒක තම තමන් හොයාගන්න ඕනේ කොහොමද මම මේක අමතක කරලා දාන්නේ කියන එක. ඉතින් ඒකට කරුණු තියෙනවා තව ඉතින් මේ කියන බුදුහාමුදුරුවෝ දීලා තියෙන කරුණු තියෙනවා. ඒව ඇවිල්ලා ගොඩක් ඔය මනසත් එක්ක හොඳටම සටන් කරන කෙනෙකුට තමයි. ඉතින් එහෙම කරන එක්කෙනෙක් වුණත් මේ මම කියන විදිහට ඔක්කොම තියෙන එක අමතක කරලා තමන්ගේ අවධානය මේ යොදාගෙන තියෙන අවධානය දැන් ඒ එලි මතුවලා ආපු නිහඬතාවයට අවධානය යොමු කරගත්තා නම් ඒ ටිකම ඇති. තවදුරටත් ගැඹුරට ගිහිල්ලා ගැඹුරට යන්නේවා දැකලා අන්තිමට මේ ඇවිල්ලා තියෙන එක නැති වෙලා යනකම්ම අර භවාංගය දකිනකම්ම ඉන්න පුළුවන්. එතකොට මේ මම කියන්නේ ඇත්තටම ප්‍රශ්න එන්නේ Taman කරදරයක් කියලා ගත්තොත් විතරයි. කරදරයක් කියලා ඉස්සෙල්ලා Taman ඇඟ සෑහළු කරගත්තා නම් ඊළඟට Taman හිත සෑහළු කරගත්තා නම් ඒ දැන් මතුවෙච්ච අර නිහඬ නිසසල ස්වභාවයට Tamanගේ අවධානය 100ට 110ක් යොදවුවන ප්‍රශ්න එන්න විදියක් නැහැ. කරදරයක් ආවොත් ඒ කරදරය කියන්නේ කරදරයක් කියලා හිතන්න එපා. ඒකෙන් මට ඒකවත් දැනෙන්නේ. දැන් සමහර අයට මම මේ අයට කියනවා මේ ඔරලෝසුවේ මේ අර ක්ලිකින් සද්ද ඇහෙනවා. ඒක හරි කරදරයක් කියලා. ඉතින් මම කියන්නේ කොච්චර හොඳද? ඔයාට වෙනදට ඕක ඇහෙන්නේ නැහනේ. හැබැයි දැන් ඇහෙනවා. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාත්මය හොඳටම ගැඹුරට ගිහිල්ලා නිහඬ වෙලා නිසසල වෙලා එතකොටයි යෝග ඇහෙන්නේ. ඉතින් ඒක හොඳයි. ඒක නේද? ඒක කරදරයක් කියලා හිතන්න එපා. ඔරලෝසුව ගලවලා වෙන තැනක එල්ලන්න යන්න එපා. ඒක තිබිච්ච දේ. ඒකටත් යටින් තියෙන නිහඬතාවයට අවධානය යොමු කරන්න. එතකොට තවදුරටත් ඒ ගැඹුරට තවදුරටත් ඊටම නිහඬ නිසසල ස්වභාවයට යයි කියන එක තමයි මම මේ කිව්වේ. අපි මුලින් පටන් ගන්නවා මේ උස්ම ගැන මේ අවධානය යොමු කරගෙන ටික වෙලාවක් යනකොට උස්ම නැති වෙනවා. ඒ කියන්නේ ඒක එන්න අඩු වෙලා ගිහිල්ලා උස්ම දැනෙන්නේ නැති ගානට එනවා. මේ එතකොට ඊළඟට මම කරන්නේ මේ හાર્ට් බීට් එක හෘද ස්පන්දනයට හිත යොමු කරනවා. මොකද ඒක ටිකක් ඊට වැඩිය දැන් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒකත් ගොඩාක් මේ නැති වේගෙන යන තත්වයක් එනවා. එන බාධාවල් හැටියට සලකන්නේ නැතුව මේ බාධාවල් වලින් තමන්ගේ හිත ඒවට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියන එක මේ බලලා එතනින් මේ ඒකෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඔය දෙකම එකතු කරාම මම හිතන්නේ ඒක තමයි මේ වෙන්න ඕනේ කියන්නේ. මෙහෙම දැන් මම කරන භාවනාවක් තියෙන දැන් සෑහෙන කාලෙකින් ඉඳලා ඇත්තට මට කවුරුවත් කියලා නෙවෙයි. මොකද මම ওই භාවනා වැඩසටහන් වලට ගියාමත් ඔය ආනාපාන සතිය වගේ තිබුණට මට ඒව කරන්න බෑ. මේ ඒ වෙලාවේදී මොකද වෙන්නේ මම එක්තරා තැනකට යනවා ඔටෝම ඒක තමයි මම කරන භාවනාව. මම ඒක කියන්නම්. ඒක මට නම් සෑහෙන ඉෆෙක්ටිව් වෙලා තියෙනවා. පස්සේ මම හොයාගත්ත ගොඩක් තැන්වල ඒක මේ කියලා තියෙනවා. නමුත් මේ නිකන් භාවනා වැඩසටහනක කවදාවත් මේක කියන්නේ නැහැ. මොකද්ද මම කරන්නේ S2 පියාගෙන මේ ප්‍රසන්ට් මොමන්ට් ඉන්නවා. ප්‍රසන්ට් මොමන්ට් ඉන්නවා කියන්නේ මගේ දැනීමකටවත් මොනකටවත් හිත යොදන්නේ නැහැ. S2 පියන් නිකන් ප්‍රසන්ට් මොමන්ට් ඉන්නවා. හිත කොහේ හරි ගියොත් දන්නේ නැතුව හදිසි ගියාකම ආයි මම ප්‍රසන්ට් මොමන්ට් එකට එනවා. මුලදි කරනකොට හිත දන්නේ නැතුව ගොඩක් වෙලා යනවා. නමුත් මේක කරගෙන යද්දි පොඩ්ඩක් දුර ගිය ගමන් ඒක දැනගන්නවා ආයි මෙතෙන්ට එනවා ප්‍රසන්ට් මොමන්ට්. එතකොට ඔය ශබ්ද අරව කිසිම දෙයක් ඒකට බාධා වෙන්නේ නැහැ. මොන සද්දේ ආවත් අර වගේ ඔරලෝසුවේ හඬ ඇහිලා තියෙනවා. මේ ඔය සමහරලාට ඔය පන්සල් වලට එහෙම ගියාම පිරිත් ඇහිලා තියෙනවා. ඒ මොකක්වත් මේකට ඩිස්ටර්බ් වෙන්නේ මම ඉන්න ප්‍රසන්ට් මොමන්ට්. එතකොට ඒක ටිකක් කල් කරද්දී ඇත්තටම නිකන් දවල් වරුවේ නිකන් ගමනක් බිමනක් යනකොට පවා නිකන් පුදුම ප්‍රසන්න හැඟීමක් තියෙනවා. ඒක කරාට පස්සේ මේ
ඉතින් ඒක ගොඩක් උදව් වුණා මගේ මේ ගමනටත්. ඕක තමයි මම කරන භාවනාව. හොඳ හොඳ දැන් ඔය ඕකම අපි අලයින් කරතින් මම අර උපදෙස් දෙනකොට දැන් කියන්නේ අත්තලක් විදිහට මම කරන්නේ ඔය ඔතන්ට ගේන එක තමයි අර මම කියන්නේ ළඟගත් සිය සම්පූර්ණයෙන්ම නියන නිසතල ස්වභාවයට එන්න කියලා කියන්නේ එතන තමයි ප්‍රසන්ට් මොමන්ට් එක ඇත්තටම. අන්න කියන මුකුත් කරදර මුකුත් ඔව් එන්නේ ඔව්. නැති තැන එතන ඉන්නේ. නෑ. එතන තමයි. ඔව්. ඒක power ඔව්. of now එකෙත් මම පස්සේ තමයි දැක්කේ. ඒකේ හැමම ඔව්. එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඕක තමයි හොඳම එක දැන් ඕක දැන් මම ඔය කියවට කියලාත් ඇති වැඩි ඉස්සෙල්ලා කියලා මම මගේ ටිකෙන් දැන් මම කරන්නේ ඕකම තමයි. කියන්නේ ඕන දැන් වෙලා තියෙන ආ. අර මේව නැති හින්දා මේ කියන්නේ ටක් කාලා එතෙන්ට යනවා. මම ඔය එකට කියන්නේ අර මම කියනවා කියලා පොඩි ඒ කියන්නේ එහෙම කරා මට ඇහෙන පළවෙනි එක තමයි මේ heart beat එක. ඒක ඇහෙනවා. එච්චර යටට යන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉඳලා පොඩ්ඩක් වෙලා ඉන්නකොට ඇත්තටම ඔය ඒකම තමයි ඉස්සරහට තව ටිකක් ඇතුළට යනවා නිකන් මේ එතන හොඳටම හිටියොත් මේ කියන්නේ ඔය ඩිස්ටර්බ් අරව නැතුව එතන මේ හිටියොත් ඇතුළට නිකම්ම දන්නේම නැතුව අර තමන් අර ප්‍රසන්ට් මොමන්ට් කියලා හිතාගෙන ඉන්න එක වුණත් නැති වෙලා යනවා. නැති වෙන අපිට දැනෙන එකත් අපිට හાર્ට් බීට් ඒව ඇත්තටම මේ හොඳට දැනෙන්න ගන්නවා නිකන් අතේ නිකන් හાર્ට් බීට් නෙමෙයි නහරවල අර ඒ ගැස්ම හાર્ට් බීට් එකට ගැස්සෙනවනේ මේ ඒක පවා දැනෙන්න ගන්නවා ඒකත් ඇත්තටම ටික ටික වෙලා යනකොට ඒක නැති වෙනවා. දැන් ඒකත් නැති වෙලා යනවා. නැති වෙලා ගිහලා අන්තිමටම ඇත්තටම මේ දැන් මම කියන්නේ දැන් මගේ එක්ස්පීරියන්ස් එක මම දිගටම කියලා තියෙනවා මේ මම ආපහු රිපීට් වෙන්නේ. දැන් එහෙම වෙනකොට අන්තිමට තමන්ගේ ශරීරයේ තියෙනවා කියලා තමන්ට ගෝචර වෙන්නේ නැතුව යනවා ශරීරය කියන එක. නැති වෙලා ගිහිල්ලා තමන්ට දැනෙනවා මේ යම් තැනක පොඩි මේ ඒ කියන්නේ තමන්ට නිකන් ගෝචර වෙච්ච නිකන් ස්වභාවයක් විතර දැනෙනවා. ස්වභාවයක්. ඒක නිකන් කන්ඩිෂන් එකක්. දැන් ඕකම හොඳට මේ කළා දිනා ඕකේ අර රෙෆරන්ස් දුන්නොත් මට තේරෙනවා අර බුදුහාමුදුරුවෝ ආනාපාන සූත්‍රයේ කියලා අර ඒක තියෙනවනේ කොටස් 16 පළවෙනි හතර ඉවර වෙච්ච ගමන් වෙච්ච වෙනස් ස්වභාවය තමයි ඒක කියන්නේ. කියන්නේ පළවෙනි හතර ඉවර වෙනකොට අර ආස්වාද ප්‍රාස්වාසය කියන එක ශරීරයෙන් පිටව නිකන් දැනෙනවා මේ ස්වභාවයක් විදියට. ඒ ස්වභාවයක් ඇති වෙලා නැති වෙනවා. නමුත් ඒක ටිකක් වෙලා එහෙම ඉන්නකොට ඊට පස්සේ ඒ ස්වභාවයෙන් දැන් ඉස්සර ඇති වෙලා නැති වෙන එක තිබුණානේ. ඒක නැති වෙලා නැති වෙන එක විතරමයි තේරෙන්නේ. එකක් තියෙන එක නැති වෙනවා. ඊළඟ එක ඊට යටින් ගැඹුරකට වගේ යන්නේ. ඊට ගැඹුරු ස්වභාවයක් යන්නේ. දැන් නිකන් නැති වෙනවා විතරයි. ඇති වෙනවා කියන්නේ නැහැ එතකොට. නැති වෙලා ඒ යනකොට තමයි හැම්බෙන්නේ අර ප්‍රීති ස්වභාවය දැනෙනවා Tamanට. ඒක නිකන් මේ ඔය මේ කියන්නේ මේ මනුෂ්‍යත්වයට අදාළ දෙයක් නෙමෙයි. ඒ තරම් ප්‍රබෝධමත් ප්‍රීති. ඒක තමයි අර ප්‍රීති කියලා කියන්නේ. ඔය භාවනා ක්‍රම වල ලියලා තියෙන බුදුහාමුදුරුවෝ අර කියලා තියෙන ඔය ඒ අර මේ ආනාපානසති සූත්‍රය හතරවෙනි එකනේ පස්වෙනි හයවෙනි හත්වෙනි අටවෙනි කොටස කියනකොට ඔය ප්‍රීති ස්වභාවය තියෙන ඒක හොඳට මට රිලේට් කරලා පේනවා. මේක තමයි මේ කිව්වේ. ඔව් ඊට පස්සේ තමයි ඔය චිත්ත කියන ගතිය නැති වෙලා යන්නේ. ඒක දැන් ඒව වචන වලින් කතා කරන්නේ නැහැ ඒ වෙලාවට. භාවනා විනෝඩ ඔය යනවා නිකම්ම දන්නේම නැහැ. ඉවරලා අන්තිමට ගිහලා ඔය ධර්මතාවයන් ටික නැති වුනහම තමයි අර විතිකිච්ඡාව කියන එක නැති වෙන්නේ. ඕක මේ මගේ එක්ස්පීරියන්ස් එක මම කියන්නේ. ඒ කියන්නේ එතනින් එහාට ඔය මමත්වයේ කියන එක නැහැ ඊට පස්සේ. දැන් ඒක දැන් ඕගොල්ලෝන්ට ඔය අනිත් අය ගොඩක් දෙනෙකුට සමහරවිට ඔක ටක් ගාලා ඉවර වෙන්නේ නැති මොකක් හරි අහගෙන ඉන්නකොට. මොකද ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ තව විචාර පරණ මේ වහින්දා. ඒක නිසා ඒක ටක් ගාලා ඉවර වෙන්නේ නැති. ඉවර වුණා දැන් එතනින් එහාට මොකද වෙන්නේ කියන එක තමයි ඊළඟට තියෙන්නේ. හොඳ එකතු කිරීම හොඳ කතාව. මේ ඔබතුමාගේ අර භාවනාව සම්බන්ධ වීඩියෝව මම මගේ ඥාති දියණියක් එයා අන්‍යාගමික ඉගෙන ගන්න ළමෙක් එයා ඒ භාවනාව ප්‍රගුණ කරලා එයාගේ අත්දැකීම් ගැන කියලා මම මේ කමෙන්ට් එකක් දාලත් තියෙනවා. ඒ ගෑනු ඒ දුව එයාගේ අත්දැකීම කියනවා එයා මගෙන් අහනවා මේ භාවනාව සම්පූර්ණ පදනම් වෙන්නේ අත්හැරීම මත නේද කියලා. ඊට පස්සේ මං කිව්වා ඒක විස්තර කරන්න කියලා. මොකක්ද එයා එකෙන් අදහස් කරන්න කියලා. මං හිතන්නේ අර ප්‍රශ්න කීපයක් අහලා තිබුණා කිව්වේ භාවනාව ගැන. ඒගොල්ලන්ට මම මේ කියන ටික වැදගත් වෙයි කියලා හිතනවා. ඒතර එයා අත්හැරීම කියන්නේ මොකක්ද කියලා අහපුවාම එයා කියනවා මේ භාවනාවට වාඩි වෙන්නෙම කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසිම එතන මේ මට භාවනාව හොඳින් කරගන්න පුළුවන් වේද කොච්චර වෙලා කරනවද එහෙම කිසිම බලාපොරොත්තුවක් නැතුව අත්හැරීමෙන්මයි භාවනාවට වාඩි වෙන්නේ මේ එයාගේ අත්දැකීම එයා කියන්නේ ඊළඟට භාවනාව ඇතුළතදී
කිසිම බලාපොරොත්තුවක් නැහැ. සිතුවිලි ඇවිල්ලා මට කරදර කරයිද නැත්නම් අහවල් සිතුවිල්ල කරදර කරනවද? ශබ්දයක් කරදර කරනවද? ඒ මොකකටවත් ඇලෙන්නේ නැහැ කියන එක. එයාට එච්චර වචන දන්නේ නැහැ. එයාගේ භාෂාවෙන් එයා මට විස්තර කරනවා. හැබැයි මට තේරෙනවා මෙයා මේ කියන්නේ මේකයි කියලා. කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ භාවනාව තුළ. එතකොට ඊළඟට කාලයකට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ විනාඩි 5 වෙන්න පුළුවන්. විනාඩි 50ක් වෙන්නත් පුළුවන්. කාලයකට අහු වෙන්නේ නැහැ. එයා ඒ මොහොතේ ඒ දැනෙන හැඟීමට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඉන්නවා. හැබැයි එයා පුද්ගල භාවයෙන්ුත් නෙමෙයි ඒක කරන්න කියන එක තේරෙනවා. ඉතින් මං හිතනවා මේ අත්දැකීම ප්‍රයෝජන වෙයි කියලා අර ප්‍රශ්න අහලා තිබිච්ච අයට. මේ ගොඩක් ලියන්න බැරි හින්දා කමෙන්ට් එකේ මං එච්චර දිගට ලිව්වේ නෑ. භාවනාව පදනම් වෙන්නේම අත්හැරීම තුල නේද කියලා ඇහුවා කියලා එතනින් මං නැවැත්තුවා කමෙන්ට් එක. ඒතුරු ටික තමයි මම මේ දැන් විස්තර කෙරුවේ. හොඳයි. ඒක තමයි ඒක අර මේ එයාට දැන් ඒක දැන් ඔය දැන් එතෙන්ට ගියෙත් දැන් අර වගේ දැන් අපි දුන්න අර ගයිඩ් එකේ නැත්නම් ඒකට අත්වල සිංහලෙන් කියවනේ ඒ අත්වල අරගෙන ඒකෙන් තේරුණා මේ භාවනාව එයා ලියලා තිබුණේ ඉස්සෙල්ලා පළවෙනි සැරේ ඉන්නකොට මේ සුනාමියක් වගේ ආවත් මේවා මේ මොනවාද සිතවිලි ආවා ඒ ඔක්කොම අමතක කරලා දැම්මා අතර දැම්මා මේ මුල හරි ඊට පස්සේ අර දැන් ඔය ගතේ නෑ ඕක තමයි ඉතින් ගොඩක් දෙනෙකුට වෙලා තියෙන්නේ මේ මොකක් හරි පොඩි එකක් ආවම දැන් මේකට මොකද්ද කරන්න කියලා හොයන්න හදන. එහෙම නෙවෙයි ඒ ඔක්කොම අර වගේ අර දැන් අර දුව කරා වගේ මේ වාඩි වෙන්න ඕනේ මේ මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේක කරදර දැන් සමහර අය දැන් ඔය ප්‍රශ්න තියෙන අය වාඩි වෙන්නේ ඔය ප්‍රශ්නේ ඊද දන්නේ නැහැ කියලා හිතාගෙන. එතකොට තවත් ප්‍රශ්න. බොහොම හොඳ එකතු කිරීම මේ සුදර්ලා. මං හිතන්නේ කට්ටියට උදව් වෙයි ඒක. මේ සුමේදර මොකක්ද බාගේ එක්ස්පීරියන්ස් කියවුණා ඔක්කොම වගේ කියවුණා මේ අර මට විශේෂයෙන් දැන් මගේ අත්දැකීමක් කියන්නත් අර අපේ රුවන් මහත්තයා කිව්වා වගේ ඒ ක්‍රමයට තමයි මගෙත් ඒ භාවනාව කියන එක කෙරෙන්නේ. ඒ කියන්නේ හුස්ම දිහා බලන් ඉඳීම මටත් අපහසුයි ටිකක්. නමුත් අර ඒ නිකන් ඉන්නවා. ඔහොම අවධානයෙන් ඉන්නවා. එච්චරයි. ඒක මම අවධානයෙන් ඉන්නවද ඒ කිසි දෙයක් නැහැ. නිකන් අවධානයෙන් ඉන්නකොට ඉතින් ඇහෙන දේවල් ඇහෙනවා. මේ එක ශබ්ද ඇහෙනවා. ඒ කිසි දෙයක් හොඳට අවධානයෙන් ඉන්නකොට ඒක ඒ හැමදේම කැඩිලා යන ස්වභාවය පේනවා. ඒ කියන්නේ දැන් අපි ශබ්දයක් දැන් මේ මොනවා හරි වචන ටික කවුරු හරි දෙයක් කියනවා නම් ඒක වචන වලට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ අකුරෙන් අකුර වගේ කැඩෙනවා. එතකොට මේ වචනයක් එන්නේ නැහැ. අර ඒ හොඳ අවධානයෙන් ඉන්නකොට ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ වචනයක් එන්නේ අකුරත් කැඩිලා ඔහොම නිකන් අර ඔබතුමා කිව්වා වගේ හිස් ගතිය තමයි මතුවලා පේන්නේ. ඒ කියන්නේ වචනේ කියනකොට අකුරු අතර හිස් බව තමයි මතුවෙන්නේ. අර ටික හීන වෙලා යනවා. ඒක හොඳ තීක්ෂණ අවධානයකින් හිටියොත් ඒ තත්ත්වයටපත් වෙනවා. ඊළඟට ඒක පුරුදු වෙනකොට ඔය භාවනා කරනවා කියන එකෙන් මිදිලා කෙරෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට මොකුත් නැහැ මේ ඉඳගත් හරි හිටගෙන හරි ඉන්න. ඒක මේ හැමතිස්සෙම භාවනාව. ඒ කියන්නේ සමාධිමත් ගතියකට එනවා. එතකොට මේ මොකුත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ටිකක් කල් ගියාම ඒ තත්ත්වයටපත් වෙනවා. ඉතින් අර මොකුත් මේකේ හොයන්න යන්න හොඳ නැහැ. හොයන්න කිසි දෙයක් මේකේ නැහැ. මොකුත්ම නැති තැනක් හොයන්නේ මොනවද? හිස් ගතිය තමයි තියෙන්නේ. හරියට ඒකයි මට කියන්න තියෙන්නේ. ඕද ඒක මම තව පොඩ්ඩක් එකට එකතු කරලා කියන්න. මොකද ඔය කියන එක දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔය කියන්නේ හිස් ගතියක් තමයි තියෙන්නේ කියලා. නමුත් දැන් ඔය හිස් ගතිය කියන තැනට අපේ කියන්නේ අපිව ගෝචර වෙන්නේ එතන විතරයි කියන එකයි උතන හරියට මේ බැලුවාම. ඒ කියන්නේ ගෝචර වෙන්නේ ඒ තැන විතරයි. එතකොට ඇත්තටම මම මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඒ ගෝචර වෙච්ච තැනෙන් එතන සංඥාවක් තියෙනවා කියලා ගෝචර වෙනවා. ඒ සංඥාවක් නැති වෙනකන් ඉන්නකොට ඒ සංඥාවක් නැතිව දැන් ওই සංඥාවක් කියන එක
ගෝචර වෙනවා කියන එක මම මේක අදහස් කරන එක මම ඒ වාසිය එක පැත්තක් නම් මම අනිත් පැත්ත කිව්වොත් ඒ කියන්නේ අනිත් පැත්තෙන් ඒ කියන්නේ අනිත් එකක්වත් ඇහෙන්නේ නැතුව යනවා. ඇහෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ තමන්ට ඒ තරම් 100ට 110ම තමන් ඒ තුල කිඳා බහැලා ඉන්නේ. ඒ කිඳා බහැලා ඉන්නවා කියන එකේදී දැනෙන දැනීමක් තමයි මේ මෙතන නේද මම මේ වගේ තැනක ඉන්න මෙතන විතරයි මට ගෝචර. මම ජීවත් වෙන්නේ මේක ඇතුළේ. මම මේ නිකන් වචන දාලා කියන්න මත ඔක තමන්ට දැනෙනවා මේ ඒක හරියට අර ගෝචර වෙනවා. මේ මෙතන ඒ කියන්නේ මම මෙතන නැතුව වෙන තැනකට මේ විදිහටම ගියොත් එතන විතරයි මම. ඒ කියන්නේ එතන කිව්වට මේ තැනක් නෙමෙයි. ඒ ස්වභාවය නේද? ඒ ස්වභාවය. දැන් ඕක ඇත්තටම ඔය shift වෙන එක තමන්ට දැනෙනකොට තමන්ට තේරෙනවා මේ ඇත්තටම ඇයි මම මෙච්චර මේ කියන්නේ මේකතර මම මේ වෙන විදිහකට විස්තර කරන්නේ මොකද මේක මම මෙහෙම විස්තර කරනකොට මට වෙන එක්කෙනෙක් ඉඳන් කිව්වා ඕක බුදුහාමුදුරුවෝ වෙන්නේ මෙහෙම තැනක මෙතන කියලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම එක තැනක ගෝචර වෙන එක හොඳට අඳුනගත්තාට පස්සේ එතනින් එහාට ගියාම තව ගෝචර වෙනවා කියන එක දැනෙනකොටම Tamanට දන්නවා මේ සම්මුති ලෝකයට කිසිම අදාළත්වයක් දැන් නැහැ කියලා. දැන් ඒක තමයි මම මේ පොඩ්ඩක් විස්තර කරේ. දැන් එතනදී දැන් මම නිකන් ප්‍රැක්ටිකල් පැත්තෙන් අහලා කතා කරද්දී දැන් ඔය ස්වභාවයේ ඉන්නකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. කාලයක් කියලා එකක් ගෝචර නැහැ. දැන් අර ඒ ස්වභාවයට ගියාම කාලය නැහැ. කාලය අදාළ නැහැ. කාලය නැහැ, සද්ද නැහැ, මුකුත්ම නැහැ. ඉතින් ඒක නිසා මම පොඩි ටේස්ට් එකක් පොඩ්ඩක් පෙන්නුවේ. දැන් ඔයගොල්ලෝගේ භාවනාවේ කොච්චර මේකද කියතෙන් එහෙම ගියාම ඇත්තටම ඊට පස්සේ ඒ ස්වභාවය දැන් ඔතනින් අර මම කියන්නේ shift වෙනවා කියලා. shift වුණාට පස්සේ මේ ආයි මේ පැත්තට එන්නේ නැහැ. මේක පැත්ත මේවත් එක්ක සම්බන්ධ වෙනවා, කතා කරනවා, අර මේවා තියෙනවා. නමුත් ඒක විතරයි මේ කාලයක් නැති තැන එතන. ඒක ගෝචර වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයාට මුකුත් වෙන්නේ නැහැ. මම තා පොඩ්ඩක් පොඩි නිකන් ෆේවර් එකක් දුන්නේ සුමේද කියපු එකට. සුමේදගේ එක්ස්පීරියන්ස් එක ගැන විස්තර කරපුවා ටිකක් වැඩිපුර. ඒ දේවල් වලට මම හුඟක් දේවල් කියුණා. ඉතින් එක සැරයක් මට මතකයි කිව්වා මගේ අර කකුලේ වේදනාවක් තියෙනවා කියලා. නමුත් මේ ධර්ම සාකච්ඡා වෙලාවේ කිසිම වේදනාවක් දැනුන්නේ නැහැ. මොකද මගේ හිත මෙතෙන් ඇවිල්ලා තිබුණේ. ඒතර එතන මම කියන්නේ මගේ භාවනාව නෙමෙයි. නමුත් හිත ඒ කියන්නේ එක තැනකට ගිහිල්ලා ફોකස් වෙලා තිබ්බ එකයි මම මෙතන කියන්නේ. ඒ නිසාම මට අර වේදනාව මේ දැනුනේ නැහැ. මම අපි සාකච්ඡා කරලා තිනවා. ඒකම සමහරවිට ඔහොම භාවනා කර ඉන්නකොට මට මේ හොඳට අර නිකන් අර මේ විහින් දිස්සෙල්ලා කුඹුරු හොඳට සකස් කරලාට බොහොම පැහැදිලි. එහෙම නැත්නම් මේ ආකාශයේ බොහොම පැහැදිලි තත්ත්වයක් තියෙනවා වගේ ඉන්න වෙලාවක සමහරවිට මේ මට අමතක වෙච්ච දෙයක් එකපාරටම හිතට එනවා. කොහොමද ලියන්න ගත්ත දෙයක් මෙන්න මේක අමතු වුණානේ කියලා මට ඒක දැන් මතක් වෙන කරන්න යන්නේ. නමුත් අර ඒ හොඳට මේ පැහැදිලා මේ සමත කියන්නේ බොහොම කලබල නැති ස්වරූපයක් ඉන්න වෙලාවක තමයි එහෙම නැත්නම් ඩික්ෂනරි අරගෙන මට බලන්න හිතන අමතක වෙච්ච වචනයක් එහෙම නැත්නම් ලිපියක් ලියලා තියෙනවා මම ඒක හරි වැරදි මට මොන හරි ඔය වගේ ඒක නියම් මට ආයසරයක් ඇසස් කරන්න වගේ හිතෙනවා. ඒ වගේ දේවල් වලට මම දැන් හුරු වෙලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් මම සාමාන්‍යයෙන් ඇවිදීමට යනවා. යන අවස්ථාවල සමහර එක දැන් මම අවුරුද්දට ඉස්සෙල්ලා මේ ඔය තරම් මම ඇවිදිනකොට භාවනා කරේ නැහැ. කියන්නේ ඒකාග්‍රව ගියේ නැහැ. ගැටල තුවාලත් වුණා. දැන් හුඟක් එහෙම වෙන්නේ නැහැ. නමුත් මේ ඊයේ පෙරේද ආයසර ඔහොම යනකොට මේ ඇවිදිනකොට බොහොම මේ තන ගැට්ටක් තිබ්බා. ඒක හැප්පෙලා වැටෙන්න ගියා. මොකද මගේ ඒ වෙලාවේ අර ඒ ඉස්සරහ පිටම තිබ්බ අඹ ගහක්. හොඳට ඉදිච්ච හොඳට පැහිච්ච අඹ වගේ අඹ ගහේ අඹ ගොඩක් තිබ්බා. ඒ පැත්තට මගේ හිත යොමු වුණා. ඒකම ගැටුණා මට ඒක පාට මතක් වුණා මගේ හිත කලබල වුණා නේද කියලා. ඊට පස්සේ ඒක මම සකස් කරා. ඒ කියන්නේ මම කියන්න ආවේ දැන් ඒකේ ප්‍රතිඵල මට පේන්න තියෙනවා කියන එකයි. ඒ වගේ දේවල් වලට හොඳයි මට මතකයි දැන් අර ඔයාගේ වයිෆ් ආපු වෙලාවකත් එකපාරක් ඉඳන් කිව්වා ඔය වගේ මේ අර කරදර එන ඒවා දැන් නැහැ කියලා. අනිත් එක භාවනා කරනකොට මේ ඔට්ලෝස් සද්ද ඇහෙනේවා. ඒව ගැන කිව්වට පස්සේ මම යාම කිව්වා ඔව් ඒක තමයි දැන් මගේ ඒව ඔක්කොම නැහැ දැන්. මට මුකුත්ම ඇහෙන්නේ නැති තරමටම හොඳට අවධානය යොමු වෙනවා කියලා. ඒ අනිත් එක දැන් අර ඔයා කිව්වා වගේ ඔය එක දේවල් මතුවෙලා ඉන්නේ ඔය අර අපේ මං කිව්ව අර සංයෝජන තියෙන අර යටින් තියෙන ඒක තමයි ඔතන
ඔය ඔතන ඔය මම ඔය තව ටිකක් පැහැදිලි කරන්න යන්නේ ඔය මේ අපි දන්නවා දැන් ගොඩාක් දෙනෙක් කතා කරනවා මේ සිතිවිලි වලින් තමයි මේ ඔක්කොම වෙන්නේ කියනකොට මම හැමතිස්සෙම කියනවා සිතිවිලි කියලා සිතිවිල්ලක් විතරක් විදියට ගන්න එපා. අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ චේතෝ කියන එක හොඳට පාවිච්චි කරන්න කියලා. මොකද චේතෝ කියන එකේ සිතිවිලි වලට විතරක් නෙමෙයි අර ඔයා කිව්වා වගේ අර ඇතුලෙන් එන ඒවා ටිකක් එනවා. අර වැඩක් කර කර හිටපු එකේ ඉතුරු ටික අර මේ යට තියෙන මේ රිසර්වර් එකේ ඔය වැටලා තිබිලා එකපාරට මතුවෙනවා. දැන් අර මුහුද වගේ තිබිච්ච එකේ රැලි ගහන්න පටන් ගන්නවා. ඔන්න ඕවා එනවා දැන් අර ඔක්කොම ක්ලියර් වෙච්ච හින්දා. දැන් ඉතින් ඒව එනකොට ඒවට ඉතින් අපි ඇදලා ගිහිල්ලා නෑ කවන්න නැහැ ඒක ඊලෙවර කරලා වෙලා ආයි වාඩි වෙනවා කියලා ගියාම ඉතින් අර වැඩේ හරි. ඉතින් ඕක තමයි මායාවේ වැඩ මං කියලා තියෙන අර මාරයා ඔළුව අතක ගා ටොකු අයිනවා. මොකද ආරයා දැන් කැමති නෑ ඔයා මේ අවදානයෙන් අයින් වෙලා ඔය සිතිවිලි වලින් අයින් වෙලා ඔය නිවන දක්වා යනවා කියන එකට කැමති නෑ. ඉතින් ඒකෙන්ද පොට්ටක් ඔළුව අත ගාලා මේ හොඳ වැඩන්නේ මේක කරාම මිනිස්සු ගොඩ දෙනකොට මේක ප්‍රයෝජනවත් වෙනවනේ. ඒකෙන්ද දැන් මේක කරන්න පුළුවන්. ඒක කළා ඇවිල්ලා මම වාඩි වෙනවා කියලා හිතනවා. දැන් ඔයවත් කරදර. අර දැන් අර කොමන්ට් අප ඇහුවා වගේ කකුල රිදෙනවා මේක වාඩි වුණාම මෙහෙම කරන්නේ මොනවාද? ඔය ඔක්කොම අරවා තමයි. ඒකෙන්ද අර මේ ඒවා වුණත් අමතක වෙන්න ඉඩ අරින්න ඕනේ. මොකද ඒවා එන්නේ ප්‍රබල ලෙස එනවා මේක මෙහෙම කරන්න ඕනේ කියලා මට මතකයි ඔයා කියන මේක මට තේරෙනවා අර හොඳටම ක්ලියර් වෙලා අර ෆීල්ඩ් එක නිකන් හොඳට තියෙනවා. ඒ කියන්නේ වතුර නිකන් කියන්නේ අපේ මූදේ ගැඹුර පැත්තකට ගියාම මූදේ රැළ ගහන්නේ නැහැ නේ. බොහෝ කාම තියනවා වගේ. අන්න ඒ වගේ එක්ක හොඳ වතුරේක කාම තියනවා වගේ තමයි තේරෙන්නේ. ඔකොන්න මතකද අර ඉස්සර මේ දැන් හිතලෙట్లా තියෙනවා අර චන්ද්‍ර එක දවසක් ඔය භාවනා කරන වෙලාව මාත් එක්ක ඔය භාවනා කරලා ඉවරලා අන්තිමට කිව්වා කොච්චර සනී මේකද කිව්වොතින් අනේ මේ වගේ හිත පිරිසිදුව තිබුණා නම් පොඩි කාලෙදී අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එයාට තේරුණා එච්චරට අර හිතේ තියෙන ක්ලැරිටි එක. ඒක තමයි ඔය කියන්නේ ක්ලැරිටි එක ආවට පස්සේ වෙන්නේ අර මං කිව්වේ ద్వාර කියලා ඒක තමයි ඒ අර මේ ద్వාර කියන එකෙන් අදහස් කරේ ආයතන අපේ තියෙන ඔය සලායතන වල 6 වෙනි සලායතනේ යටින්ම තියෙන ద్వාරයෙන් එළියට එනවා දොරෙන් එළියට එනවා ඇවිල්ලා අපි අයි පැත්තට ගෙනියන්න හදනවා. ඒක තමයි මේකට මායя කියන එකෙන් නම කර අදහස් කරේ. දැන් බුදුහාමුදුරු මායя කියලා නම දාලා තියෙන්නේ ඒකයි මොකද ඒක බාධා කරන නිසා. ඒක බාධාවක්. ඒකත් බාධාවක්. ඒකයි කිව්වේ. කොහොමද ඔයගේ එකතු කිරීම මොකද ඔය වගේ අවස්ථාවල් තියෙන බොහොම දෙනෙක් ඉන්නවා ඇති දැන් මේක අහගෙන. අපිට සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් ඕක නිතර මතුවෙන්න ඕනි කියන එක දැන් මට පේන එකක් තමයි ඔය අපි දැන් සංගීතයව ගැන කතා කරන්නේ ඔය එක එක ආගම් වල වුණත් ඔය එක එක ප්‍රයාස කරන ඒවා ඔය අරමේවා තියෙන්නේ ඔය ඩිස්ටර්බන්සස් එක නවත්තන්න. ඒව නවත්තන්න. දැන් මතකනේ ගිය සුමාන අපි කතා කරනකොට රූමි කතා කරනකොට එයා පොයම්ස් වගේ කියවගෙන යනවා. ඊළඟට ඔය ඉස්ලාම් ආගමේ උනත් ඔය කියන්නේ කුරාන් එක කියවනවා සද්ද දාගෙන කියවනවා. මොකද ඒගොල්ලෝ හදනවා දැන් මේ අර ඔය තියෙන ඩිස්ටර්බන්ස් එක නැති වෙලා එකකට විතරක් යමු වෙන්න. දැන් එකකට තමයි සද්ද යන්නේ. ඉතින් එහෙම ගිහලා තමයි ඔය ඒකෙන් අන්තිමට මේ බ්ලෝ වෙනවා කියන එක තමයි ඒගොල්ලෝගේ මේක තියෙන්නේ. දැන් ඒක හරියෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඔය ඔක්කොගෙමත් කරන්නේ දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් මට පේන එකක් තමයි සාමාන්‍යයෙන් මේ ලොකු අපේ සාමාන්‍ය සමාජයේ හැදියාවට උනත් දීලා තියෙන මේ ඇටිකට් හරියම නැත්නම් අපේ අර සමාජ සම්මුතියන් වලින් කරන්න හදන්නෙත් ඒක තමයි. අපි දැන් කෑම කනකොට වාඩිලා හොඳට වාඩි වෙලා කෑම ටික හරියට බෙදාගෙන අර සතෙක් වගේ නෙමෙයි හොඳට කන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි එළඹගත් සීම නැත්නම් අවධානය ටිකක් හොඳට මේ ටේන් කරන. ඒ කියන්නේ හොඳට මේ දමනය කරගෙන තමයි වැඩක් කරන්න ඕනේ. අපි කතා කරනකොට හරි අපි යනකොට හරි ඔය කියනවා. දැන් ඕවා තමයි මේ සාමාන්‍යයෙන් ඔය එක මේවල දැන් අතරම ඔකේ ටික ගැඹුරු එකක් තමයි පන්සිල් ගන්න කියන්නේ. ඉතින් පන්සිල් ගන්න කියනකොට අපි දන්නවා ඉතින් ඒකේ සත්තු මරන්න එපා. එහෙම ඒ කියන්නේ මේ පරුස වචන අරමේවා කියන්න එපා. බොරු කියන්න එපා. අරමේවා ඒ කියලා දෙත් අර ඩිසිප්ලින් වගේ දාලා තිබුණට ඒක රකින්න යනවා නම් ඔක රකින්න බෑ. Tamange හදවතට අරගෙන අර හිරියොතප් වගේ හිතාගෙන ඉන්නවනම් ඔක්කොම නිකම්ම රැකෙනවා. ඒ වගේ ඒවා දැන් එක එක ආගම් වල එක එක විදිහට කියලා තියෙනවා. අරක මෙහෙම කරන්න එපා, සත්තු වරන්න එපා. හරි එක්කෝ අරුර මෙහෙම එක දේවල් තියෙනවානේ මම ඔයා කියන්නේ නැහැ. කියන්නේ කිව්වොත් හැල්ලක් කියත හැකි. නමුත් ඒවා ඔක්කොම අමතක කරලා මම මේ කිව්වේ දැන් සාමාන්‍ය ඩිසිප්ලින් තියෙනවා. ඒ ඕනම එකක හදන්න ඩිසිප්ලින්. ඉතින් ඒකෙදී ඒ ඩිසිප්ලින් කරන එක තමයි ඉතින් සීල කියලා කියන්නේ. ඒ සීලේ තියෙන්න ඕනේ. ඒ සීලේ තියෙනකොට තමයි අපිට සමාධිය ලැබෙන්නේ. ඒක තමයි සීල සමාධි කිව්වේ. ඒ සීලේ තියෙනකොට සමාධිය ලැබුණාම සමාධිය නිසා තමයි අපිට ප්‍රඥාව එන්නේ.
ඒක තමයි ඔක දැන් මේ අර ගියසුමනිත් අපි කතා කරේ. ඔය කියන එක අර සීල කියන එක තමයි දැන් අර ඔය අපි කතා කරනකොට සමහරවිට භාවනාව නිසා මේකෙන් එනවා. සාමාන්‍ය ජීවිතයේදී මේක වෙනවා කියන එක අර දැන් හරියටම භාවනාවේ ඉඳලා නියම ස්වභාවයට ගිහිල්ලා දැකපු කෙනාට සීලේ ඉබේම එනවා කියන්නේ මොකද අර මමත්වේ නැති තැන දැකපු කෙනෙකුට මේ අනිත් ඒවා ඔක්කොම නිකන් සිදුවීම් විතරයි. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න ඒකෙන් ප්‍රතිඵල ගන්න එහෙම නැත්නම් මේක මෙහෙම කරන්න ඕනේ අරම කරන්න ඕනේ කියන එක අදහස එන්නේ නැහැ. දැන් මම මේ පොඩ්ඩක් සෙග්වේ කරන්න හදන්නේ දැන් අපේ ටොපික් එකට. බුද්ධ ආගමේ තියෙනවා වගේම ඕක හැම ආගමකම කොහොම හරි කොයි පැත්තකින් හරි තියෙනවා. නමුත් අන්තිමට මේ එන්නේ ඔය අතන ප්‍රඥාව කියන එක. නැත්නම් අර මමත්වේ නැති තැන දකින්න එක. අපි දැක්කනේ ගියසුමනේ කතා කරන එකේදී අර කිව්වේ අර රූමි කිව්වේ රූමි හිතන්නේත් ඒ කියන්නේ මේක මේ බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අර මමත්වෙන් නැති කරන ඊගෝ එක නැති කරන එක. නැති කරන එක තමයි කෙරෙන්න ඕනේ කියන එක. නමුත් දැන් ඒක ඊගෝ එක නැති කරන එක කරනවා කියන එක ගොඩක් වෙලාවට ඒ ආගමේ නැහැ වැඩි. පේන්නේ දන්නේ නැහැ. දන්නේ නැතුව ඇති සමහරවිට ගැඹුරටම ගියාම ඒක තියෙනවා. දැන් ඕක තමයි දැන් අපේ බුද්ධ ආගම ගැන බැලුවත් බුද්ධ ආගමේ ඊගෝ එක නැති කරන එක කියපුවාම ඒක ගණන් ගන්නවත් නැහැ නේ. ඊගෝ එක වැඩි කරන ඒවා නේ කරනවා මේවා කරනවා පින් කරනවා ගොඩක් කරන්නේ ඊගෝ එක වැඩි කරගන්න. ඒ වගේ තමයි මේ හැම ආගමකම මේ අපි සමාජයට ගිහිල්ලා තියෙන ටික මම කියන්නේ ඒක එපා කියලා නරකයි කියන්නේත් නැහැ. ඒවා හොඳයි යම් තරමකට අර ටේන් වෙන්න. මිනිස්සුන්ව නිකන් සාමාන්‍ය තරමකට අර සත්තු වගේ හැසිරෙන්නේ නැතුව අඩු ගානේ පොඩි වෙලාවකට හරි අර වගේ ඉන්න. දැන් ඒක තව ටිකක් ගැඹුරට යන එක තමයි හැම ආගමකම කරන්නේ. දැන් අපි බලමු මේ ජුයිෂ් ආගමේ මොකද්ද කියන්නේ කියලා. දැන් මේ A surprising number of Buddhists in the West are Jewish. They even have a name, Jubus. දැක්කද මේ කිව්වේ ගොඩක් මේ කතා කරන්නේ අහගෙන ඉන්න අය ඒගොල්ලන්ට තේරෙනවානේ මේ ජුයිෂ් කියලා කියන්නේ මේ ඇත්තම යුදෙව්වෝ කියන එක. කට්ටිය අර ඒ දවස්වල දන්නවනේ අර හෝලෝකෝස්ට් එකේ කට්ටිය වර්ගෙන හිට්ලර් ගිහිල්ලා අර මැරෙව්වේ ගොඩක් අර ගෑස් වල. ඒ කට්ටිය තමයි ඔය ජුයිෂ්ලා කියලා කියන්නේ. ඒගොල්ලෝ මෙයා මේ කිව්වේ මෙහෙ ඉන්න මේ ගොඩක්ම මේ දැන් වෙස්ටර්න් මේ ඒ කියන්නේ ඇමරිකාවේ ඔය මේ පැත්තේ ඉන්න ගොඩක්ම මේ බෞද්ධ කියලා කියන කට්ටිය මේ කියන්නේ යුරෝපියන් වගේ කට්ටිය කියන්නේ සුද්දෝ කියන කට්ටිය ගොඩක් හරි මේ ඒගොල්ලෝ ජුයිස්ලලු. ඒ කියන්නේ ඒගොල්ලෝ යුදෙව්වෝ තමයි මේකට හරියට ඇවිල්ලා තින්නේ. මේකට ගිහිල්ලා තින්නේ මේ බුද්ධ ආගම කියන එකට හැරිලා තියෙන්නේ ගොඩක් මේ යුදෙව්වෝ කියන එක තමයි මේ කිව්වේ. Here's a staggering statistic. Roughly a quarter of non-Asian American Buddhists in the US are Jews. දැක්කද මේ ඇමරිකාවේ ඉන්න මේ නන් ඒෂියන් බුද්දිස් කියලා කියන එකෙන් අදහස් කරන්නේ ලං ඇමරිකාවේ ඉතින් අපි වගේ කට්ටිය ඉන්නවනේ ආසියාවෙන් ආපු තායිලන්තෙන් අරෙන් ආපු අය ඒගොල්ලොත් බෞද්ධයෝනේ. ඇත්තට මට මතකයි එකපාරක සංගණනයක තිබුණා 3 මිලියන් බුද්දිස්ලා ඉන්නවා කියලා ඇමරිකාවේ. දැන් මෙයා කියන්නේ ඊසාන දෙක පැත්තෙන් ආපු නැති මේ පැත්තෙන් ඉන්න අයගෙන් 25%ක්ම ඔක්කොම ජූෂ් අය. ඒ කියන්නේ මේ යුදෙව්වෝ කට්ටිය කියන එක තමයි කියන්නේ. ඒක හරි ලොකු ගාණක් කියන එක තමයි මේ කිව්වේ. That's a lot of Jewish Buddhists. So like a lot of Jewish Buddhists කියලා. එනේ මෙච්චර ගොඩාක් ඉන්නවා කියලා. what is it about Buddhism? From beat poets to spiritual seekers to world-renowned musicians, why are so many Jews drawn to Buddhism? ඇයි මේ මෙච්චර මේ හොඳ ප්‍රසිද්ධ මිනිස්සු ගොඩාක් දෙනෙක් මේ ඇයි බුද්ධ ආගමට යන්නේ? බුද්ධ ආගම අගය කරන්නේ කියන එක තමයි මේ ක්ලිප් එකේම ගොඩාක්ම තියෙන්නේ. මම ඉතින් ඔය ක්ලිප් එක ඔක්කොම දාන්න අවශ්‍ය නැහැ. මොකද ඔයගොල්ලන්ට මේ ඒක ගොඩාක් විස්තර ගොඩක් වැඩි. අපි මේ ගමු අපිට අදාළ දේවල් ටික විතරක් කතා කරන්න. මේ ඉන්න එක්කෙනා ඇවිල්ලා මේ රබායි කෙනෙක්. රබායි කියලා කියන්නේ අත්‍තරම මේ ජුයිස් ආගමේ මේ පූජකවරයෙක් විදිහට ඉන්න I think for me, growing up as an unaffiliated Jew, I saw Judaism as a religion of rituals and trying to appease there seems to be this angry man in the sky. This is එයා දැන් මේ රබායි කෙනෙක් කියලා වුණාට එයා කියලා තිබුණා එයා නිකන් මේ ජුයිස් ආගමේ තියෙන දේවල් වැඩි මේ අගේ කරේ නැහැ කියලා. ඒ කියන්නේ එක දේවල් ඔය රිචුවල්ස් කියලා කියන්නේ ඔය එක ආගමික වතාවත් අරම කරන ඒවාට අගේ වුණේ නැහැලු. හැබැයි එයාට මේ ඒක අගේ කරේ නැති වුණාට ඉතින් ඒ ආගමේ හිටපු කෙනෙක් ඉතින් ඒක නේ රබායි කියලා කියන්නේ. Rabbi Dov Ber Cohen, a scholar and teacher living in Jerusalem. He knows very well why Jews are drawn to Buddhism because he himself was once a practicing Buddhist. I grew up in a
දැක්කද එයා කිව්වේ එයා දන්නවලු මොකද්ද හේතුව කියලා මේ ගොඩක් ජුයිස් අය මේ බුද්ධ ආගමට එන හේතුව මොකද්ද කියලා. මොකද එයා පටන් ගන්නකොට ඉස්සර කාලේ බුද්ධ ආගම හොඳට අගය කරගෙන හිටපු එකෙක් තමයි කියලා කිව්වේ. එයා කිව්වේ Jewish family, but I never saw Judaism as a path to personal mastery or spirituality. It was a nice ritualistic thing that we did, you know. දැක්කද එයාට තේරුණාට මේ පොඩි කාලේ ඉඳලම මේක මේ ආගමක් හරි මේක මේ තමන්ට වැඩි ප්‍රයෝජනයක් දෙයක් නෙවෙයි. නමුත් ඒක හොඳ රිචුවලිස්ටික් කියලා කියන්නේ මේ තමන්ගේ කියන්නේ හැදියාව හදාගන්න හොඳ ක්‍රමයක් තමයි ඒක. ඒක තමයි එයාට ඒ විදිහට පෙවුණා කිව්වේ ඒ වෙලාවේ. Traditional culture type thing, but it wasn't an actual path, whereas the Eastern path seemed much more attractive and much එයාට තේරුණාද මේවා කරන ඔය රිචුවල් කරන ඒවා දැන් අපි දැන් ඔය ලංකාවේ බුද්ධ පූජා දෙන ඒවා අර පොදි පූජා දාන ඒවා ඒ වගේ වැඩක් නේ. ඉතින් මට ඒක තේරුණානේ ඒවා නිකන් හොඳයි. ඉතින් ඒවනට ඒක මේ කිසිම මේකෙන් කිසිම ස්පිරිචුවල් පාත් එකක් නැහැ කියලා. ඒ කියන්නේ මම මගේ අධ්‍යාත්මය දියුණු වෙන වැඩක් නෙමෙයි මේක කරන්නේ කියලා තමයි එයාට තේරුනේ ඒ වෙලාවේ. more practical and empowering and spiritual. Rabbi Cohen's view mirrors the view of a lot of Jews who found inspiration and spiritual value in Buddhism. Sure, ඒකල කිව්වා ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ඒකල මෙයාගේම හැමෝටම තේරුණා කියලා මේ බුද්දිසම් වල තියෙන අර වැලියු එක. ඒ කියන්නේ ඒකේ අර තමන් තුලින් කරගන්න ඕන කියන ඒ ගතිය. ඒක තමන් විසින් අඳුන ගන්න ඕන කියන ගතිය හොඳ අගය කරාලු. Judaism offered culture and tradition, but Buddhism offered a living path that felt vital, empowering. දැක්කද එයා කිව්වේ ඒ කියන්නේ මේ ජුඩේසියම් එකේ ඒ කියන්නේ තියෙන පොඩි ට්‍රැඩිෂන් එකක් මෙහෙම කරන්න පුළුවන් අර වගේ කෙනෙක් කල්චර් එකක් හදනවා. නමුත් බුද්දිසම් වල ඒ කියන්නේ බුද්ධ ආගමේ තියෙන්නේ එහෙම නෙවෙයි. මේක තමන් තුළින් මේක අරගෙන දියුණු වෙන්න. ඒ කියන්නේ එම්පවරින් කරන්න. එහෙම නැත්නම් තමන් තුළින් මේ අධ්‍යාත්මය දියුණු කරගන්න ක්‍රමයක් තියෙනවා කියන එක තමයි මම කිව්වේ. And explicitly spiritual. For many Jewish seekers, Buddhism seemed to provide the tools for inner transformation that Judaism, at least on the surface, appeared to lack. දැක්කද එයා හොඳ කතාවක් කිව්වා. එයා කිව්වා මේ බුද්දිසම් වල තියෙනවා ඇත්තටම අපිව මේ ට්‍රාන්ස්ෆෝමේෂන් වෙන එක. දැන් මම කතා කරනකොට කිව්වා ෂිෆ්ට් වෙනවා කියලා. තමන්ගේ අර මමත්වයෙන් තුලින් ඇතිවෙලා ෂිෆ්ට් වෙනවා කියන ඒ ගතිය තියෙනවා. නමුත් මේකල අර මෙයා කියන මේ ජුඩිසම් එකේ දැනට ප්‍රසිද්ධ වෙලා තියෙන කොමාච ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන එකේ එහෙම එකක් පේන්න නැහැ කියන එක එයාට හොඳට දැනුණා කියලා. Buddhism says that through meditation and detachment from ego, you can find true meaning and purpose. මේ බුද්ධ ආගම කියන එක කිව්වේ අර අපි සමාන අපි අහගෙන ඉන්න බෞද්ධයන්ට මේක හොඳ අදහසක්. මේ මෙච්චර මේ රටවල් වලින් නෑ දන්න බුදුහාමුදුරුවෝ කිව්වේ මේ තමන් තුළින් මේක තමන්ගේ නිදහස හොයා ගන්න ඕන කියන එක. නැතුව වෙන කොහෙවත් කාටවත් මේ පූජා කරලා හරි මොනවා හරි කරලා ගන්න එක නෙවෙයි කියන එක තමයි මේකද කිව්වේ. That peace comes not from the world around you, but from making still the world within you. දැක්කද ඒකෝ මේ නිදහස හම්බ වෙන්නේ මේ වටේ තියෙන දේවල් හරි ගස්සලා නෙවෙයි. තමයි ඒ කියන්නේ තමන් තුළින් ඒ කියන්නේ මේ peace within you අපේ ඇතුළෙම තියෙන ලෝකයේ ඒක ස්ටිල් කරලා ඒක නවත්තලා ඒක නැති කරලා ඒක අඩු කරලා ඒකේ අර බව අංගය වෙන්න ඉඩ දීලා මම ඔය අපි බෞද්ධ වචන ටිකක් එකතු කරොත් එහෙමයි. ඒක තමයි මේ කිව්වේ. මොකද මේ කිව්වේ මේකල කතා කරලා මේ කෙනෙක් මේ ලියලා තියෙන පොතක් ගැන. ඒ පොතේ කිව්වේ මේ ඇත්තටම බුද්ධ ආගමයි ජුඩිසියම් එකේ තියෙන සම්බන්ධකම් ගැන මේ විස්තර ඒකේ තියෙන අර වටිනාකම ඇතුළෙන්ම තියෙන ගැඹුරෙන් තියෙන අගය ගැන කියපු පොතක් තමයි මේ උහුම් ප්‍රසිද්ධ වෙච්ච පොත කියන්නේ. මේකේ ඒ කියන්නේ the Jews in the Lotus කියලා කියන්නේ. ඒක Lotus කියන එකෙන් අදහස් කරේ බුද්ධ ආගමේ තියෙන එක. මේ ඒ වගේ මේ පොතක් තියෙනවා කියන එක තමයි මේ කිව්වේ. මම ඒකට පොඩ්ඩක් පෙන්වන්න ඕන කම තියෙනවා මේකේ මේ ඒගොල්ලෝ අපි කියනවා විතරක් නෙමෙයි. මේක මේ ඒ කියන්නේ මේ ජුයිෂ් ආගමේ ඉන්න අයත් ඒගොල්ලෝගේ ඉන්න ඔය හොඳ ස්කෝලර්ස්ලා කියන්නේ ඒගොල්ලෝ උනත් මේක දැකලා තියෙනවා. මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. The Lotus, which popularized the term Jubu and brought this unlikely East-West conversation into the mainstream of American Jewish life. But beneath the surface, the encounter revealed something deeper. Jews don't have to leave their faith to find things like meditation, mindfulness, or a living spiritual path. නැකද මේක කිව්වා මේකේ තියෙන හොඳකම තමයි මේ ජුයිෂ් ආගමේ ඉඳගෙනම වුණත්
මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒක නිසා ඒකෙන් අයින් වෙලා කරන්න ඕන දෙයක් නෙමෙයි කියන එක තමයි මම කිව්වේ. All of these are right there in Judaism. Jews are innately spiritual, and I think anybody who wants to connect to the spiritual dimension of reality can't leave out God. What Judaism offers is that relationship with a loving God. For many Jewish seekers, ඒතරමට කතාවක් ඕක මම හැමතිස්සෙම දැකලා තියෙන එක ඔය ජූයිෂ් ආගම විතර නෙමෙයි මේ ක්‍රිස්තියානි ආගමෙත් කියලා තියෙන මේ relationship with the God කියලා. ඔය relationship with the God කියන එකේ හොඳ මේ එකක් මේ මට තේරෙන එකක් තමයි ඔය කියන්නේම ඇත්තටම මේ එක්කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් ඉන්ටර්ප්‍රීට් කරන්නේ කොහොමනේ ඒක God කියලා කෙනෙක් ඉන්නවා එයාත් එක්ක සම්බන්ධ වෙනවා කියන එකේ අදහස එක පැත්තකින් ඔය දැන් සාමාන්‍ය සර්ෆස් ලෙවල් එකේ තියෙන එක හරි. නමුත් මට පේනවා ඔය කියන්නේම ඒ කියන්නේ මේ මමත්වේ නැති තැනට එහෙම නැත්නම් අපි හිතමු මේගොල්ලෝ ආත්මය ගැන කතා කරගෙන ඉන්නවා කියලා ආත්මයට එකතු වෙනවා කියන කතාව තමයි මේගොල්ලෝ කියන්නේ. නමුත් ඔය ආත්මය කියන එක මට පේනවා මේ කොච්චර මේගොල්ලෝ ආත්මය කිව්වත් මේකෙන් නැති තැන. ඒ ආත්මය නැති තැනට යන තැන තමයි මේ කියන්නේ කියන්නේ කියලා තමයි මට පේන විදිහට. ඒක ඉතින් අනිත් අයට වෙන විදිහකට පේන්න පුළුවන්. මම මේක මේ මතක් කරලා දුන්නේ මොකද මෙයා මේ කියන්නේත් මෙයා මේ හොඳ මේ ගෑනු කෙනා ඇත්තටම ස්කෝලා කෙනෙක් කියන්නේ PhD එකක් තියෙන කෙනෙක්. එයා තමයි මේ පොත ලියලා තියෙන්නේ. එයා කියන්නේ මේකේ හරි සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. Buddhism opened the door to a path that led not away from, but back to Judaism itself. A tradition බුද්ධ ආගමේ තියෙන එක මේ ඒගොල්ලෝගේ ඩිජිටලිසම් එකේ තියෙන ට්‍රැඩිෂන් වලට එකතු කරනවා කියලා. ඒකම තමයි මේ විස්තර කරන්නේ කියන එක. they once thought was only about rules and rituals revealed instead as a living path towards mindfulness, connection, and ඒක කියන්නේ මේ living path එකක් for the mindfulness කියලා කිව්වා. ඒ කියන්නේ මේ අපේ සාමාන්‍ය ජීවිතය අපි කියන්නේ අපේ එළඹගත් සිහිය තුලින් ඒ විදිහට ඒ වගේ ජීවත් වෙන්න හදන ක්‍රමයක් තමයි මේ කියන්නේ කියලා. ගෝඩ් ගැන කියලා කිව්වට නමුත් ඇත්තටම අපි කියන්නේ හරි විදිහට කියන්නේ ගැඹුරටම ගියොත් කියන්නේ මේ හොඳ ජීවිතයක් ගත කරන එක. දැන් අමාර කිව්වේ බුද්ධ ආගම කියන්නේ ඇත්තටම හරි විදිහට බැලුවාම මේ අපේ ජීවිතේ හොඳින් ගත කරන විදිය. ඒ කියන්නේ සතුටින් ගත කරන විදියක්. සතුටින් කියන්නේ මේ වාහන අරමුණ තියෙන සතුට නෙමෙයි මම කිව්වේ අර ආධ්‍යාත්මික සතුට තියෙන විදියක් කියන එක තමයි මම කිව්වේ. love of God. And so maybe this Jewish encounter with Buddhism wasn't about abandoning our tradition. Maybe instead, it was a circuitous route to rediscovering it. And that journey, that search for self, for meaning, for truth, that might just be the most Jewish thing of all. අන්තිමට බැලුවම මේ ඔය අපි මෙයා මේ කියන ජුයිස් කට්ටියට කියන්නේ ඒගොල්ලන්ට කියන මේ අපි මේ එක එකව කරාට ඇත්තටම නියම පර්පස් එක නියම ජුයිස් ආගමේ කියන්නේ මේ අපේ නියම ස්වභාවය අඳුනා ගන්න කියන එක. ඒක තමයි අපේ පර්පස් එක. ඒක තමයි මේ බුද්ධ ආගමේ කියන එක තමයි මේ කියන්නේ කියන එක දැන් මෙයා මේ විස්තර කරලා කිව්වේ. ඉතින් දැන් ඕක මේ තමයි මට ඉතින් ගේන්න ඕනකම තිබුණේ මේ විශේෂයෙන්ම සංහිඳියාව කියන තේමාව හැටියට බැලුවම ඇත්තටම මම ගොඩක් අයට කියන්නේ මේක ආගම් වලට ගරහන්න යන්නවත් ආගම් වල වැරදි කතා කරන්නවත් ඒව නෙමෙයි මෙතන කෙරෙන්න ඕනේ. අපිට කෙරෙන්න ඕනේ මේ ඇත්තටම ඇතුළෙන්ම තියෙන්නේ මොකද්ද කියන අඳුනගෙන ඒකින්ද අපි ඇත්තටම මේවා මේ ඔය බැඳීම් කියන හැම එකක්ම අපි මමත්වේ තර කරගන්න දේවල්. දැන් අපි හිතමු මේ ජාතිය කියලා කිව්වත් ඒත් අපි මමත්වේ තර කරගන්නවා. ඉතින් මෙහෙ අර විහිළුවට කියන එක මිලෝ නෙමෙයි හොඳට කියන එක තමයි අර මේ ෆුට්බෝල් ටීම් එක තමයි ලොකු කියලා මේකලු ගන්න. ඒකත් මමත්වයක්. ඒ කියන්නේ මමත්වයේ Tamanගේ මමත්වය එකක්. ඒ වගේම ලොකු මමත්වයක් හදා ගන්නවා මේ එක ගෲප් හදාගෙන එක මේවා හදාගෙන මේක තමයි අපේ රට, මේක තමයි අපේ ආගම, මේක තමයි අපේ ජාතිය, සමහර අය අපේ කුලය, අරවා මේවා හදාගෙන පුරුවට කිසිම තේරුමක් නැතුව ඒවට වද විඳිනවා අර මේවා කරගන්නේ නැතු. තමන්ගේ අවධානය යොමු කරන්නේ නැතු. හරි දැනට. හොඳයි. මම එච්චර තමයි මෙතන කියන්නේ. අපි බලමු දැන් පොඩ්ඩක් කතා කරලා කට්ටියත්. හිතන්නේ විස්තර කියවුණා ඔක්කොම. ඉතින් අරවා කිව්වා වගේ මේකේ මේ හැම ආගමකම ඒ කියන්නේ වෙනස්කම් වලට වැඩිය සමානකම් හොයන එක තමයි අපි කරනවා නම් කරන්න ඕනේ. මේ එතකොට තේරෙනවා මේ හැමෝම එක මූලාශ්‍රයකින් එන එකක් කියලා හැම එකම. ඒක තමයි.
හරි. මේ දැන් යුදවුවන්ගෙන් අර මම දන්න හොඳම කෙනා තමයි වර්තමානයේ ඉන්න අර යුවල් නොවා හරාරි සේපියන්ස් හ්ම්. පොත ලියපු කෙනා. හ්ම්. ඉතින් එයා ඔය Google එකට ඔය Facebook ඔය හැම ආයතනෙම ගිහිල්ලා මේ අදහස් ප්‍රකාශ කරන ඒගොල්ලෝ ආරාධනා කරනවා එයාට. ඉතින් එයා කියන්නේ එයා මේ කරපු දේවල් ඒ කියන්නේ ජෙරුසලම් යුනිවර්සිටි එකේම එයා ප්‍රොෆෙසර්. නමුත් ලෝකේ හ්ම්. පුරා යනවා. එයා හ්ම්. කියන්නේ මම මේ හැම දෙයක්ම ලබාගත්ත මේ පොත් ලිව්වේ මේ හැම දෙයක්ම කරේ මං අවුරුදු 26ක් පුරා කරපු විපස්සනා භාවනාව කියලා. එතකොට දැන් එයා මෙහෙම කියන එක තැනක ඉන්ටර්විව් එකක එයාගේ කියන විදිය එයා කියනවා අපේ තියෙන්නේ අපේ ගොඩක් ආගම්වල තියෙන කතන්දර විතරයි සත්‍ය තියෙන්නේ බුදුදහම කියලා. ඉතින් නමුත් එයා දැන් මොකක් හරි ආගමක් අත්හැරලා නැහැ. නමුත් මේකේ තිබුණා ඒ දේ හඳුනා ගැනීමක් කරලා ඒක ප්‍රැක්ටිස් එකක් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ එයාගේ ප්‍රඥාව අවදි වෙලා මේ පොත්පත් ලියලා මේ ඔක්කොම කළේ කියලා එයා කියනවා. ඉතින් මං හිතන්නේ දැන් අන්න ඒක ඒ වගේ පණිවිඩයක් ලෝකෙට යන එක හරි වටිනවා. ඒ කියන්නේ දැන් ඕන කෙනෙක් දැන් අපි හිතමු යෝග කියලා. දැන් යෝග ඕනම ආගමිකයෙකුට ඕනම ජාතික කෙනෙකුට යෝග ප්‍රැක්ටිස් එක කරන්න පුළුවන් නේ. හ්ම්. ඒ වගේ දැන් මේකත් මේ එහෙම කිසිම ભેදයක් නැහැනේ මේකේ. මේ සත්‍ය ඒ කියන්නේ මේ ප්‍රැක්ටිස් මෙඩිටේෂන් ප්‍රැක්ටිස් එක එහෙම නැත්නම් අවේකනින් කියන එක ඒවට යන මාර්ගයේ හැම දෙයක්ම ඕනම කෙනෙකුට මං හිතන්නේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කිසිම බාධකයක් නැහැ ඒකට. මේ ඒක ප්‍රැක්ටිස් කරගෙන යෑමේදී එයාට සත්‍ය දකින්න ලැබෙනවනේ. ඒක ඔව්. තමයි ඕන කෙනෙක් මං හිතන්නේ අවබෝධ කරගන්න ඕනේ. ඒකට මං හරි. හිතන්නේ කිසිම බාධකයක් තියෙන්නේ. ඕම හරි. ඕම හරි. ඕකෙදි මට කියන්න තියෙන දෙයක් තමයි දැන් ගොඩක් දෙනෙකුට අර දැන් අලුතෙන් ওই සර්ෆස් ලෙවල් එකේ තියෙන ඒ ආගම් වල තියෙන සමහර නීති රීති වල තියෙනවා. ඉතින් ඔය වගේ ඒව කරන්න එපා. තද ඒ කියන්නේ ඒව තහනම් කරලා සමහර ඒවා එහෙම තියෙනවා. ඉතින් ඒවා ගැන ඉතින් අපිට මුකුත් කියන්න බෑ. මොකද ඇත්තටම ඔක කොච්චර ගැඹුරට යනවද කිව්වොත් මට මතක අර මේ දවස් මෙයාත් කිව්වා මේ සුදර්මත් කිව්වා බට් මගේ තියෙන පර්සනල් එක්ස්පීරියන්ස් එකක් මම ඒ දවස්වල ලංකාවේ ඉන්න කාලේ ගොඩාක් ඉස්සර 80 ගණන් වල මේ අපේ ගෙදර වැලුව කරන්න ආව වැලුව කෙනෙක්. මේ වැලුව ඇවිල්ලා කතෝලික කෙනෙක්. එයා ඇවිල්ලා මට ඉතින් විස්තර කරනවා මේ එයා වැලුවේ පැත්තට තියලා කතා කියා දෙයියෝ ගැන. ඉතින් මේක මෙහෙමයි මේකට යන්න ඕනේ. යාට දෙයියෝ කතා කරලා තියෙනවා. එක වෙලාවක භාවනාවේ ඉන්නකොට මොකක් හරි වෙලාවක දාරේ දෙයියෝ කතා කරලා මෙහෙම කිව්වා. ඒක නිසා මේකට එන්න කියන එක එයා ගොඩක් try කරේ. මං හිතන්නේ මාව මේ පැත්තට ගන්න. හැබැයි මම ඉතින් බොහොම සාධාරණව ඒ වෙලාව දවස්වලත් ඉතින් මට පුළුවන් ඕක ගැන මට තේරෙනවා අවධානය තියෙනවානේ. මම ඉතින් කතා කර ගියාම මේ ටිකක් වෙලා ගියාට පස්සේ ඒක පාට නවත්තලා කිව්වා නෑ අපි මේක නවත්තමු. මොකද මේ සාතන් කියන එක්කෙනා එක එක ක්‍රම වලින් එනවා කිව්වලු. ඒක නිසා මට දැන් තේරෙනවා මේක කතාව ඉස්සරහට ගෙනියන්න ඕනේ නැහැ කියලා. ඒක නවත්තලා ඊට පස්සේ වැඩ ඉවර කරලා ගියා. ඉතින් ඒ වගේ අත තමන්ගේ අධ්‍යාත්මය තුලින් මේකට උත්තරේ එනකොට උනත් නවත්ත ගන්න කට්ටිය ඒක පුරුදු කරලා තියෙනවා. ඒ වගේ වුණත් ටික කල්පනාවෙන් ඕපන් හොයන්න කියන එක තමයි මට මේ කියන්න තියෙන්නේ. අර රුවන් කීපයකට තව ටිකක් ඇඩ් කරේ. ඒක එහෙම කෙනෙකුට විතරයි ඔය වගේ අර වගේ ඔය හොත මේ එකකට ඇවිල්ලා. ඉතින් ඒක ඇත්තටම දැන් නවත්තන්න කියලා නැහැනේ ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් මේ දැන් අතන ඒක නම් මෙහි අයට නම් ගොඩාක් දෙනෙක් ඉතින් ඉන්නවා මේ අය ඒව ගණන් ගන්න නැහැ. ඒ ඇවිල්ලා මේව කරනවා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් එයා මේ පැත්තට හැරෙනවා. මං කිව්වේ අර එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එක ආපු නිසා එයාට මේ හොයාගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක තමයි එයා ඇවිල්ලා අපිත් එක්ක ඔය දැන් මගේ භාවනා වලට ඇවිල්ලා ඉන්නේ. අර ඒ කියන්නේ මේ දැන් ඔය ඉන්න පිළිම කෙනෙක් හැම හියුමන් කෙනෙක් ගැන ඇතුලේ තියෙනවා. දැන් මොක ඒ නිසා හැම ආගමකම මේ ඔය මෙඩිටේෂන් පාර්ට් එකක් ඊළඟට ඔය නිහඬ විස්තර වෙන කොටසක් තියෙන්නේ. ඉතින් එතකොට අර ඒක එක ආගමක අපිට මේ අයින් කරන්න බෑ. දැන් ඒක අපි මම ගොඩක් අය කිව්වා මම අහගෙන අර එක ප්‍රසන්ට් එකට ආවම ඒ ප්‍රසන්ට් එකේ තියෙන 아무තු මේ නිහඬ විසසල බවක් සහ මේ ඇඟ දැනීම නැතිව යනවා. ඊළඟට ශබ්ද නිකුත් නැහැ නැතුව යනවා කියන ඒක ඇත්තටම අර සමාධිමත් වෙන කොටස තමයි ඒකේ පළවෙනි කොටස් දෙක තුනක් තමයි එතන තියෙන්නේ.
එතනදී අතක් එහෙම නැතිනම් මොන හරි තණ්හාව ඇති වෙන වෙලාවට සාමාන්‍යයෙන් අපිට කලබලකාරී වෙලාවක් තියෙනවා. ඒක ඒ වෙලේට ඇප්ලයි කරගන්න ඒ කෙලෙස් ටික ප්‍රහාණය කරන්න. ඒ කෙලෙස් ඇති වෙන එක නතර වෙනවා එතන. මොකද මොහොතකට හරි දැන් ඇත්තටම ඇඟේ තියෙන අමාරුවක් ගැන අර අංකල් කෙනෙක් කිව්වා කවුරු හරි කකුලේ අමාරුවක් දැනුන්නේ නැහැ මේ මොහොතට ආහම කියලා. ඉතින් ඒ වගේ තමයි අපිට කරදර ගොඩාක් තියෙන වෙලාවකදී අපි ඒ ප්‍රසන්ට් මොමන්ට් එකට යන්න පුළුවන් අපිට මේ අවදානය හරි බොහොම හොඳයි. අපි පොඩ්ඩක් ඔය ටෙක්නිකල් සයිඩ් එක කතා කරමු වෙන වෙලාවක. මේ හොඳයි ඔයාගේ එකතු කිරීම. දැන් ඒකෙදි වුණත් දැන් අර අපි දැන් කිව්වනේ මේ මමත්වයේ ඒ කියන්නේ දැන් සද්දයක් ආව එක වුණත් ඒක නැති වෙලා යනවා කියලා. කියන්නේ එක්ක අපේ කකුලේ අමාරුවක් තිබුණොත් ඒක දැනෙන්නේ නැහැ කියලා. ඒ මොකද අපි සම්පූර්ණයෙන් අවධානය යොමු කරනකොට මේ කතා කරන එකට හරි මේක දැන් ඔය ඔයගොල්ලෝ අහගෙන ඉන්න කෙනාට උනත් අහගෙන ඉන්නවා නම් හොඳට ඇඟේ අමාරුද වටපිටාවේ තියෙනවද එච්චර තේරෙන්නේ නැහැ. මේක මේ මහා අරුම දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය දෙයක්. දැන් දන්නවනේ සමහර අය මේ මොන හරි පාඩම් කරනකොට මියුසික් දාගෙන පාඩම් කරනවා. ඒතර මියුසික් එකෙන් අර කැපිලා යනවා පාඩම් කරන එකට අවධානය යොමු කරන් ඉන්නවා. ඒ වගේ වැඩක්. නමුත් දැන් ඔය ඕක දැන් අර අපිට දැන් ඇඟේ මොකක් හරි කකුලේ අමාරුවක් වගේ තියෙන වෙලාවක ඒක නැති වුණා කියලා දැනෙන ඒ දැනෙන ප්‍රත්‍යක්ෂය ඒ දැනුණා නේද කියන දැන් ඔය සෙනෙවියගේ ඒ වගේ ඒ ප්‍රත්‍යක්ෂය තමයි තව ටිකක් ඉදිරියට යන්නේ. මොකද ඇත්ත වශයෙන්ම හරියට කතා කරලා මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ අතර මේ ඇඟ කියන එක මේ මම කියන එක ඒකත් අර කකුලේ වේදනාව හා සමානයි තමන් එතනින් අයින් වුණාට පස්සේ. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාත්මයේ එහෙම නැත්නම් තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම තීව්‍ර වුණොතින් ඒ තීව්‍ර වෙන්න ඉඩ දුන්නාම වෙන්නේ සමාධි පච්චය යථා භූත ඥාන දර්ශනා කියලා බුදුහාමුදුරු කිව්වේ. ඒක තීව්‍ර වෙනකොට ඒ යථා භූත தත්ත්වය කියන එක පේනවා. ඒ යථා භූත தත්ත්වය කියන්නේ මේ මුළු විශ්වෙම හැදිලා තියෙන්නේ මොකෙන්ද මේක කෙනෙක් කොහොමද මේකට ඇලෙන්නේ කොහොමද කියන ඒ ඔක්කොගෙම අයින් වෙලා පේනවා. දැන් මේක මම මේ බොහොම සර්ෆස් ලෙවල් එකේ එක්සැම්පල් එකක් ගෙනාවොත් අර සෙනෙවිය කිව්වා වගේ අර මුතු මතක් කරලා දුන්නා වගේ අර කකුලේ අමාරුව තියෙන එක දැනුන්නේ නැහැ නේද? අන්න ඒ වගේම. කකුලේ අමාරුව තිබුණ නැතුව දැනෙන්නේ නැත්තේ මොකද? අවධානය සම්පූර්ණයෙන් යොදවගෙන හිටපින්ද මේ කතා කරන එකට මේ අහගේ ඔයගොල්ලෝ මේක අහගෙන ඉන්නේ කියනද? ඒහා සමානව ඒ තමන්ගේ අධ්‍යාත්මයම තමන්ගේ එළඹගත්සිය තමන්ගේ අවධානය ඒක හරි විදිහටම තමන්ගේ ඇතුලේ තියෙන ඔය ඇලීම් සහ ගැටීම් නැත්නම් ඇතුලේ තියෙන ඒ ස්වභාවය අර දැන් අපි කිව්වේ දැන් ඔය රුවන් එහෙම අර කිව්ව එක පාටම යන්න කියලා අර ප්‍රසන්ට් මොමන්ට් එකට ඒ කියන්නේ අර මේ නිහඬ ඔය දැන් මතුවෙච්ච නිහඬතාවයේ තියෙන ඒකට සම්පූර්ණයෙන්ම යෙදෙව්වොත් පිට තියෙන ඒ ඔක්කොම නැතිලා යනවා කියන්නේ අතුරුදහන් වෙනව නෙමෙයි. නමුත් Tamanට ගෝචර වෙන්නේ නැතු යනවා. Tamanගේ අධ්‍යාත්මයට ගෝචර වෙන්නේ නැතු යනවා. ඒක හරිය තවතුරක් ගැඹුරට ගියොත් අපිට නොපෙනෙන දේවල් අපි ගෝචර කරගෙන ඉන්නවා. ඒකයි මේ මම කියලා කෙනෙක් ඉන්නේ. ඒකත් නැති වෙලා යනවා. ඒක නැති වෙනකන් ඉන්න කියන එක තමයි මට ඒක තමයි අපි කරන්නේ. භාවනාව කියන්නේ ඕක. ඉතින් ඒක තමයි ඔය එක විදිහට අනිත් මේ වල කියලා තියෙන්නේ. බුද්ධාගම හැම ආගමකම පාදක වෙලා තියෙනවා කියන එකට මේ උදාහරණයක් දීලා තියෙනවා එකාට් ටොලි නිව් අර්ත් කියන එකේ. එයා කතා කරලා තියෙන්නේ මේ ඉස්සර ග්‍රීසියේ යනවා ඩෙල්ෆික් ඔරකල් කරන්නේ අපි යන්නේ මේ කතරගම යනවා එහෙම නැත්නම් පහුගිය දවස්වල අනුරාධපුරයේ ගිහින් අපි දුක් ගැන විලි කියලා යාඥා කරා. ඒ යන තැන ඩෙල්ෆික් ඔරකල් ළඟට යනවා. ඒක නමුත් ඒ උඩින් ලියලා තියෙනවලු know thyself කියලා. තමා ගැන අවබෝධ කරගන්න. කියන එක උඩින් ලියලා තියෙනවා. හොඳ ඉන්ස්ක්‍රිප්ෂන් එකක් ඒක. ඒ කියන්නේ ඒක අපි ආගමික අපි බුද්ධ ආගම කියන දේ තමයි. අපි ගැන හොයා බලන්නේ. ඒක ඒ ආගමේ ඒ කතෝලික ආගමේ වුණත් ඒ ග්‍රීක මේ සාහිත්‍ය නැත්තම් ඒ ශිෂ්ටාචාරයේ හොඳ උදාහරණයක්. කවුරුත් කියනවා එතන නමුත් උඩින් මෙහෙම එක්කුත් ලියලා තියෙනවා. හරියට බොහොම හොඳයි මතක් කරපු එක. ඕකේ තමයි මම ওই පැත්තේ බලලා ওই ටික බලලා දිනනවා. දැන් ඔය කියන එකේ තොතන දැන් ඔය කියන අර ඔය ග්‍රීක ඔය ඔරකල් එකේ මහදිච්ච කාලේ ඒ කාලේ ඇත්තටම මේ සමහර ඒ කියන්නේ මේ සමාජයේ ඒ කියන්නේ මේ ආගම් ඕන තරම් තිබුණා.
දෙයියෝ කියලා කෙනෙක් හිටියා තමයි. නමුත් එක එක ආගම් වල අය හිටියේ නිකන්. ඒක හරියට දැන් ඉන්දියාවේ වුණත් ඔයගොල්ලෝ බැලුවොත් ඉන්දියාවේ ගොඩක් ඔය හින්දු ආගම කියන එක කිව්වට දැන් මුලින්ම තිබුණේ මේ යෝගික ආගම. ඒකට මේ ආගමක් කියලා නෙමෙයි ඒක ප්‍රැක්ටිස් එකක්. යෝගානේ ප්‍රැක්ටිස් එකක් එක කෙනිච්චේ ඒ මහාභාරත එහෙම කියනකොට ඒවයි තියෙනවා. නමුත් දැන් පස්සට වෙන්න දැන් ඕගොල්ලෝ දකිලා ඇති ඔය ඉන්දියාවේ හැම තැනම එක ගහකට වඳින මිනිස්සු නැත්තම් මොකක් හරි මේ වෙනම පිල්මයක් හදලා වඳිනවා. එහෙම නැත්තම් මොකක් හරි ඒක සංකේතයකට වඳිනවා. ඒ ඔක්කොම කරන්නේ එක එක ඒගොල්ලොන්ට ගෝචර වෙච්ච දෙයියෝ කී කරන්නේ. නමුත් ඒ ඔක්කොම නිකන් සර්වයිවල් නේ. ඒගොල්ලෝ ගහගන්නේ නැහැ නේ එක එක්කෙනාට එක්කෙනා. හොඳට ඉන්නවා. ඔන්න ඔය ස්වභාවය ඔකට කියන්නේනේ පොලි රිලිජියස් සොසයිටි කියලා. ඒක තිබිලා තියෙනවා ඊට ඉස්සර කාලේ. ඔය මේගොල්ලෝ එන්නේ ඉස්සරලා ඔය කවුද මේ ඒබ්‍රහම්ලා ඉන්නේ ඉස්සරලා ඒක තිබිලා තියෙනවා. නමුත් ඒක කඩාගෙන දැන් ඔය එක හදලා තියෙන්නේ රෝමන් ජාතිකයෝ ඇවිල්ලා හදාගෙන තියෙන්නේ ඔක ඊට පස්සේ. දැන් ඔය සොක්‍රටිස් ඉස්ලාම ඉන්න කාලේ ඒවා ටිකක් වෙනස් විදිහට තිබිලා තියෙන්නේ. මම මේක නිකන් මතක් කරේ. ඇත්තටම ඒක තමයි මේ මොනවාද බොහොම හාමනියෙන් ඒ කියන්නේ මේ සංහිදියාවෙන් හිටියේ ලෝකේ. ඒක දැන් මේවා කරගෙන එක එකවට බෙදිලා. ඒක දැන් ආපහු ඒ පැත්තට යනවා.